සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාගේ Facebook ප්‍රොෆයිල් එක ලොක් කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අපි බලමු එහෙනම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා යන්න මේ විදිහට ඔයාගේ Facebook account එකට. මම යනවා මේ විදිහට මගේ Facebook account එකට. හරි මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවෝ මේ දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා මෙන්න මේ විදිහට 33ක්. මෙන්න මේක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙතනින් කෙලින්ම ඇවිල්ලා තියෙන මැදට වෙන්න lock profile කියලා තියෙනවා. මෙන්න මේක මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ පහලින් ඇවිල්ලා තියෙනවා lock your profile කියලා. මෙන්න මේක මේ විදිහට ටච් කරන්න. හරි ඊට පස්සේ මෙතනින් මෙන්න මේ විදිහට ඕකේ දෙන්න. හරි යාළුවා. ඔයාලා මෙතනින් පේනවා ඉතින් නිල් පාටින් රවුමක් ඇතුලේ ලොක් අයිකන් එක මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. ඉතින් ඔයාගේ ප්‍රොෆයිල් එක මෙන්න මේ විදිහට ලොක් වෙලා තියෙනවා. ඉතින් ඔයාට රික්වෙස්ට් කරන්නේ නැතුව ඔයාගේ ප්‍රොෆයිල් එක කාටවත් හරි විදිහට බලන්න බෑ. ඔයාගේ Facebook එක ඇතුළට ඇවිල්ලා බලන්න විදිහකුත් නැහැ. ඉතින් රික්වෙස්ට් කරාට පස්සේ කන්ෆර්ම් කරාට පස්සේ පුළුවන් එයාට ඇවිල්ලා ඔයාගේ Facebook එක ඇතුළට ඇවිල්ලා බලන්න. ඉතින් මේ ලොක් එක අයින් කරගන්න විදිහට මම මේ විදිහටම කියලා දෙන්නම්. ආයෙත් යන්න මේ විදිහට මේ ඩොට් තුන උඩට. ඊට පස්සේ ආයෙත් යන්න මෙන්න මේ විදිහට unlock profile කියලා තියෙනවා. කලින් lock profile කියලා තිබ්බ තැන මේක මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ යාළුවෝ මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන මේ padlock එකක් තියෙනවා. මෙතන මේ unlock කියලා තියෙනවා ඊට යටින්. මෙන්න මේක ටච් කරන්න මේ විදිහට. හරි. ඊට පස්සේ මෙතන යටින්ම ඇවිල්ලා තියෙනවා unlock your profile කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. හරි යාළුවනේ මෙතනින් දැන් ඇවිල්ලා තියෙනවා ආයෙත් ඕකේ කියලා ක්ලික් කරන්න. මෙන්න මෙතන ඕකේ කියන එක දෙන්න. ඊට පස්සේ එකපාරක් මම මේ විදිහට අයින් වෙලා ආයෙත් එනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලොක් අයිකන් එක මෙතනින් මගේ අයින් වුණා. මේ ෆ්‍රෙන්ඩ්ස් කියන තැනට පහලින් තිබ්බා lock profile කියලා. ඒකයි මෙතනින් අයින් වුණා. ඉතින් මගේ Facebook එකේ ප්‍රොෆයිල් එක මම මෙතනින් lock කරන විදිහත් ඔයාලට පෙන්නවා. unlock කරන විදිහත් ඔයාලට පෙන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ පහසුවෙන්ම සරල විදිහට Facebook ප්‍රොෆයිල් එක lock කරගන්න සහ unlock කරගන්න. ඉතින් වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.